සුබ දවසක් අද ජූලි මාසේ 8 වෙනිදා. ඊයේ අපි දැක්කා ස්වාමින් වහන්සේගේ ඒ මහා සත්ගුණවත් ක්‍රියාව අසරණ බැටළුවන්ට සැබෑ නායකත්වය දැක්විය යුතු බව මේ දයානුකම්පාවෙන් උසිගැන්වුණු උන්වහන්සේගේ ප්‍රේමයට කොයිතරම් බලයක් තිබුණාද. අන් මිනිස්සු මොනවා කිව්වත් අන් එක් අය ඔබගේ කකුලෙන් අතෙන් ඇදලා දමා ඔබට අයහපත කරන්න යහපතින් වළකින්න කියලා මේ පරිසිවරු අය කැමියෝ වගේ එදා සමාජයේ අද සමාජයේ මිනිස්සු ඔබට මට කිව්වත් ඔබ කරන හොඳ ක්‍රියාව නැති කරගන්නට අඩු කරගන්නට එපායි කියන ඒ මහා හදවතට දැනෙන වදන් කතා කරපු උන්වහන්සේ අද දවසේදී මේ කාරණා මේ සංවේදීත්වයේ ගේරිදත් අපි කතා කළා. මම නිහතමානී මෘදු ගුණාංග වලින් පිරිච්ච පුද්ගලයෙක් මගෙන් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගැනීමේ කලාව තම ගෝලයන්ට ලතාවට කියා දෙන්නට දැන් ස්වාමීන් වහන්සේ මේ ගෝල බාලයෝ 12 දෙනාව තමන් වෙතට කැඳවනවා. මේ අපෝසල් කියන නමේ තේරුම තමයි ඕක. මුලින්ම to be with him and to be sent out. be with him and sending out. මේ දෙකම අවශ්‍යයි. මේ to be with him කියන්නේ ජේසුස් සමග සැරිසැරීම. මේ අවුරුදු 3ක උන්වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිත කාලයේ පුරාවටම උන්වහන්සේ කළේ කී දේ හැම දෙයක්ම තම ගෝල බාලයන් ගෝචරය කරගත්තා. කොහොමද යදින්නේ, කොහොමද අසරණයන්ට දේව ආදරය බෙදන්නේ, කොහොමද මිනිස්සුන්ගේ ජීවිතවලට ඇතුළු වෙන්න කියන කලාව වුන් හොඳ හැටි අවබෝධ කරගත්තයින් පස්සේ තමයි ඔවුන්ගේ මිෂනාරි ගමන ආරම්භ වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ළඟටම අඬ ගහලා කැඳවලා ඒ බලය, ඒ මහා ධර්මීක ගැඹුරු ධර්මතාවයන් බොහෝම සුමට ලෙස, පැහැදිලි ලෙස උපමා උපමේයන් භාවිතයෙන් ඔවුන්ට පැහැදිලි කරමින් දැන් ඔවුන්ට බලය දෙනවා. යම්කිසි විදියක තමුන් ළඟට එන අශුද්ධාත්මය ඒ කාලේ අද වගේම නොඑක ආකාරයේ අශුද්ධාත්මයන්ගෙන් පිරීලා දෙවියන්ගෙන් ඈතින් ඈතට යන මිනිස්සු අමෝහණය වෙලා තමගේ ජීවිතය විනාශ කරගත්ත මොහොතක එවැනි අශුද්ධාත්මයෝ ලෙඩ රෝගවලින්, ලාදුරු රෝගවලින් අයව සුවයට අවශ්‍ය බලය ඔවුන්ට බලය පවරනවා. දැන් පවරලා ඔවුන්ට නම් තබනවා. මේ නම කොයි තරම් ප්‍රබලද කියලා බලන්න. ඔබේ නම කියා, මගේ නම කියා හඬ ගැසුවේ ශ්‍රාවකයෙක් වන්න. මෙයයි කැඳවීමේ හරය. දැන් මේ 12 දෙනා අතර අපි දකිනවා ප්‍රධාන වශයෙන්ම ඉන්නේ කවුද? දීවරයෝ. අනිත් අය සුංගම් අය කරන්නෝ, ගර්ජනාවේ පුත්‍රයෝ, සැක කරපු අය, දාලා ගිය අය, විකුණපු පුදුම සෙට් එකක්, පුදුම කට්ටියක්ව තමයි දෙවියෝ තමාගේ මේ ධර්ම දූතික කාර්ය ලොව පුරා ගෙන යන්නට තෝරගත්තේ. භාගදා ඔබට මට හිතෙන්නට ඇති දෙයියන්ට වැරදුනාද? ඇයි මෙවැනි මහා දුර්වල පොද්ගලයන්ව තෝරගත්තේ? මහා බුද්ධිමත්ව ප්‍රඥාවන්ත ඉංජිනේරු, වෛද්‍යවරු මේ වගේ ඉහළ ක්ෂේත්‍රයක ඉන්න අයව තෝරා ගත්තා නම් මේ වැඩේ බොහොම පැහැදිලිව පහසුවෙන් ක්ෂණිකව හරියට කරන්න තිබුණා නෑ. උන්වහන්සේට මේ අවශ්‍ය වන්නේ මේ qualified people නෙමෙයි. he take them and qualified. උන්වහන්සේ අරගෙනයි ඔවුන්ව qualify කරන්නේ. he needs not your ability but your availability. ඔබේ එහි යාව තමයි උන්වහන්සේට වැදගත්. මේ පීත්‍රූස් කියන පර්වතය තෝරගත්තා. පළවෙනි පාප් වහන්සේ. බලන්න ඕක කරපු දේවල් දන්නේ නැහැයි කියලා අර ස්ත්‍රිය ඉස්සලාම ජේසුව පාවලා දුන්නා. දන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. හැබැයි ලුහු බැඳපු ආදරයකින් පිටු පස්සෙම ගිහිල්ලා ඔහුට ඒ ආදරේ රඟපෙන්න ඔබ මට ආදරය කරනවද කියලා කිව්වා. මට වඩා වෙන අයට ආදරය කරන්නට එපයි කියලා පහෝදා අපි සුවිශේෂයේදුත් කියව අවසානයේදී උන්වහන්සේ ඉහළ පහළ හිටින විදියට කුරුසේ තමාගේ ජීවිතේ පූජා කළා. ඒ වගේම ගර්ජනාවේ පුත්‍රයෝ දෙන්න, සෙබදිකියෝ දරුවෝ දෙන්න වම දකුණ හිටපු පොසිෂන් හොයාගෙන පියහය. ඒ වගේම අනිකුත් දීවරයෝ තෝමස් මුනිතුමා සැක කළා. හැබැයි සැකේ අන්තිමට ඉවරුනේ ප්‍රබල විශ්වාසය තුළ. සුංගම් ලෙවි අය කරන ලෙවිවරයා මතෙව් බවට පත් වුණා. මේ වගේ අනිත් හැම කෙනෙක්ම වගේ ගොඩ දෙනෙක් එදා ජීවිතයේ ගැට ගහගත් යන්තම් මාළු අල්ලලා මේ පිණී ගඳ ගහන මාළු අතහැර ජේසු අල්ල ගන්න කලාව. මින් මත්තට මා ඔබ මිනිසුන් අල්ලන්න කලාව කියලා දෙනවා. මසුන් අල්ලන නෙමේ. බලන්න මේ මිනිසුන් කියන ඇතුලේ අකුරු 4 ඇතුලේ මසුන් කියන අකුරු 3ක් තියෙනවානේ. ඒකයි ලස්සන. ඒ නිසා ඒ දැඩි පෞරුෂයක් තියෙන ඒ දිශාන්තිය දක්වා හැමදාම යන්නේ මාළු නිදි හොයාගෙන.
හැමදාම එකම ස්ථානයකට දීවරයා යන්නේ නැහැ. අනිත් රැකවල් කරන අය උදේට නැගිට්ටා කෑම බත් මොලොක් ගැට ගහගත්තා බස් ස්ටෑන්ඩ් එකට ගියා බස් එකේ නැග්ගා ආවල ස්ථානෙන් බැස්සා ඔෆිස් එකට කාර්යාලයට පාසලට ගියා ඉවර වෙලා නැවතත් ඒ විදිහටම රූටින් එක එකයි එක එක ඉස්කෝලවලට කර්මාන්ත ශාලාවලට වැඩ කරන තැන්වලට මාරු වෙවි යන්නේ නැණි ගහලා එලවනවා. හැබැයි දීවරයා එහෙම නෙමෙයි. එකම දිශාන්තියකට නොවෙයි යන්නේ මාළු නිදි හොයාගෙන. ඒ දැනුම තියෙනවා. පාසලින් නෙමෙයි ස්වභාව ධර්මයේ විසින් මේ දීවරයාව ආරක්ෂා කරනවා. අද මාලිමා යන්ත්‍ර නැත්තම් නොයෙක් ආකාරයේ ලයිට් හවුස් ඒවා මේවා තිබුණත් එදා ඒ මිනිස්සුන්ට ඒව මුකුත් නෑ. සුළඟ දිහා බලලා මාරියාව දිහා බලලා මුහුද දිහා බලලා ඔවුන් විශ්වාසයෙන් ඒ ගිය ස්ථානයටම එනවා. එයයි දීවරයාගේ තියෙන සුවිශේෂ ගති. හරි සිම්පල් ෆේත් බොහොම සරල විශ්වාසයක්. ඉරිදා මොන ප්‍රශ්න තිබුණත් මාළු අල්ලන්න යන්නේ දෙවියන්ගේ වචන අල්ලන්න. මේකයි මේ විශ්වාසයේ බලය. ඒ නිසා උන්වහන්සේ කියනවා ඔවුන්ව යවනවා විජාතීන්ගේ මාවතකට දැම්මම යන්නට එපා. සමාරිය නුවතකෝ තාම ලදරු අවදියේ ඉන්නේ. නිසා මේ නැති වෙච්ච අපේම ඊශ්‍රායල් අපේම කතෝලිකයින් ඔවුන් ළඟට ගිහිල්ලා කියන්න දෙවියන්ගේ ආදරය ඔබ ළඟයි. ස්වර්ග රාජ්‍ය ළඟයි. එය පිළිගන්න කියලා දේශනා කරන්නයි ඔවුන්ට උගන්වනවා. දැන් දෙවෙනි කොටස අපි හෙට දවසේදී භාවනා කරමු. ජෙසුපිට